ඔබ අද උදේ නැගිට්ට වෙලේ ඉඳන් ගත්ත තීරණ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. නරඹපු වීඩියෝ, මිලදී ගත්ත දේවල්, එහෙම නැත්නම් සමාජයේ මේ වෙනකොට තියෙන ප්‍රශ්නයක් ගැන ඔබ දරූ මතය. ඔබ හිතනවද ඒ හැම තීරණයක්ම ගත්තේ ඔබගේම ස්වාධීන කැමැත්තෙන් කියලා? මනෝවිද්‍යාඥයන් පවසන විදිහට ඔබ හිතනවාට වඩා ඉතාම සූක්ෂම ක්‍රමවේදයකට ඔබගේ මනස බාහිර ලෝකය විසින් පාලනය කරනවා. ඔබ ගන්නා තීරණ පාලනය කරනවා. ඉතිං අද සංවාදීන්සයිට මේ සුවිශේෂී මාතෘකාවට බඳුන් වෙන්නේ මහා පරිමාණ සමාගම් කොහොමද ඔබගේ මනසට බලපෑම් කරන්නේ, සෝෂල් මීඩිය ඇල්ගොරිතම් කොහොමද ඔබගේ තීරණ වෙනස් කරන්නේ, ඔබගේ අවධානය හොරකම් කරන්නේ, සහ මීට අවුරුදු ගණනාවකට පෙරදික දර්ශනයේදී උගන්වපු මේ බාහිර බලපෑම්වලින් මිදිලා ඔබගේ ජීවිතයේ ස්වාමියා ඔබම වෙන රහසිගත ක්‍රමවේදය ගැන. අපි මේක සරල ප්‍රායෝගික උදාහරණකින් පටන් ගමු. හිතන්න ඔබ සුපර්මාකට් එකකට ගිහින් බීම බෝතලයක් හෝ වෙනත් නිෂ්පාදිතයක් මිලදී ගන්නවා. ඔබ හිතනවා ඔබ ඒ නිෂ්පාදිතය තෝරගත්තේ ඔබගේම කැමැත්තෙන් කියලා. හැබැයි මේකට මනෝවිද්‍යාවේදී කියන්නේ ප්‍රයිමිං ඉෆෙක්ට් කියලා. 2006 වර්ෂයේදී කර පර්යේෂණයකට අනුව පිරිසක් සඳහා සවිඥානිකව මතකයේ නොසිටින ආකාරයට තප්පරකින් ඉතාම සුළු පංගුවක කාලයක් සඳහා ඉතාම සුප්‍රසිද්ධ සිසිල් බීම සමාගමක සන්නාමයක ලෝගෝ එකක් තිරේ මත ෆ්ලෑෂ් කරලා පෙන්වනවා. ඉන්පසුව ඔවුන්ට සිසිල් බීමක් තෝරගන්න කිව්වහම ඒ වෙනකොටත් පිපාසයෙන් හිටපු බොහෝ දෙනා තෝරගත්තේ අර කලින් පෙන්නපු සන්නාමය. පෙරදිග දර්ශනයේත් මේක ඉතාම සරලව පැහැදිලි කරලා තියෙනවා. අපේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් බාහිර ලෝකයේත් එක්ක ගැටෙන සෑම තප්පරයකදීම අපේ යටිසිත අපිටත් හොරෙන්ම උත්තේජකයන් නිර්මාණය කරනවා. ඉතින් මහා පරිමාණ සමාගම් කරන්නේ මේ මනෝවිද්‍යාත්මක ස්වභාවය පාවිච්චි කරලා අපේ යටිසිතට අපිටත් හොරෙන්ම ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ඉඟි එක දිගට ලබා දීලා අපේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ටිකෙන් ටික වෙනස් කරන එක. දෙවෙනි ක්‍රමය තමයි ඔබගේ අතේ ඔය තියෙන ජංගම දුරකථනය. ඔබ නොමිලේම පාවිච්චි කරන සෝෂල් මීඩිය ඇප්ස් වල ඇල්ගොරිතම් සකස් කරලා තියෙන්නේ මේ ලෝකේ ඉන්න දක්ෂතම චර්යාත්මක විශේෂත්වයන් සහ පරිගණක ඉංජිනේරුවන් එකතු වෙලා. ඔවුන් ඔබේ හැසිරීම් ඉතා සූක්ෂමව නිරීක්ෂණය කරනවා. ඔබ කොච්චර වෙලා එක වීඩියෝයක් ළඟ අතර වෙලා ඉන්නවද? ඔබ කැමති මොන වගේ දේවල් වලද? මෙන්න මේ වගේ හැසිරීම් ඔවුන් ඉතා සූක්ෂම ලෙස නිරීක්ෂණය කරනවා. ඔබ එක දිගට ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නකොට ඔබේ මොලේ රිවර්ස් සිස්ටම් එක උත්තේජනය වෙලා ඩෝපමින් සුළු වශයෙන් නිකුත් වෙනවා. මේක හරියට අර සූදු පිට්ටනයක තියෙන ස්ලොට් මැෂින් එක වගේ. ඊළඟ පෝස්ට් එකේ මොනවා තියෙද කියන කුතුහලයෙන් යුතුව ඔබ පැය ගණන් සෝෂල් මීඩියා වල රස්තියාදු වෙනවා. ඔවුන් ඔබේ සිතුවිලි ඍජුවම පාලනය කරන්නේ. ඒ වෙනුවට ඔබට නිතරම දකින්න තියෙන තොරතුරු තීරණය කරන්නේ ඔවුන්. ඔවුන් ඔබේ මතවාද, තීරණ ගැනීම සහ හැසිරීම් ඔවුන්ට අවශ්‍ය විදියට හැඩගස්ස ගන්නවා. හැබැයි මෙතන පොඩි පරස්පරතාවයක් තියෙන්න පුළුවන්. මේ මොහොතේ ඔබ මේ වීඩියෝ එක නරඹන්නේත් YouTube ඇල්ගොරිතම් එක මගින් ඔබට මේ වීඩියෝ නිර්දේශ කරපු නිසා. ඒ කියන්නේ මමත් මේ වෙලාවේ ඉන්නේ YouTube ඇල්ගොරිතම් එක ඇතුලේ. හැබැයි මේ ඇල්ගොරිතම් එක ඔබට අද යහපත් වැඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ අද දවස පුරාවටම ඔබට කිසිම තේරුමක් නැති කාලය නාස්ති කරන වීඩියෝ පෙන්වපු ඇල්ගොරිතම් එකටම ඔබගේ මනසේ තියෙන බුද්ධිමත් බව නිසා මේ වැදගත් වීඩියෝ එක ඔබට පෙන්වන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ මේ ඩිජිටල් උගුලාසේ ඉඳලත් ඔබ මේ වීඩියෝ ක්ලික් කරලා මේ වෙනකම වීඩියෝ නැරඹුවා කියන්නේ ඔබ අද දවසේ ගත්ත ඉතාම හොඳ සහ බුද්ධිමත් තීරණයක්. ඒ කියන්නේ ඔබ මේ ඇල්ගොරිතම් සාමාන්‍ය රැල්ලට වඩා පියවරක් ඉදිරින් ඉන්නවා කියන්න තියෙන හොඳම සාක්ෂිය මේක. තුන්වෙනි ක්‍රමය තමයි සමාජ රැල්ල. මනෝවිද්‍යාවේදී ඇෂ් කම්පියුටර් එක්ස්පෙරිමන්ට් කියලා ප්‍රසිද්ධ පරීක්ෂණයක් තියෙනවා. මෙතන සිද්ධ වෙන්නේ පුද්ගලයෙක් සැබෑවටම පරීක්ෂණයට ලක් කරනවා. අනිත් පිරිස මේ පර්යේෂණයේදී කලින් සැලසුම් කරගත්ත පිරිසක්. මෙතන සිද්ධ වෙන්නේ රේඛා කිහිපයක් දීලා මෙතනින් දිගම රේඛා කුමක්ද කියන එක
තෝරන පරීක්ෂණය. ඉතින් කලින් සැලසුම්කරු පිරිස දිගින් දිගටම බීරේකාව තමයි දිගම රේකාව කියලා පිළිතුරක් ලබා දෙනවා. ඇස් පෙනෙන ඕනම කෙනෙකුට තේරෙනවා මෙතන දිගම රේකාව බීරේකාව නෙවෙයි ඒ රේකාව කියන එක. හැබැයි අර පරීක්ෂණයට ලක්වෙන සැබෑ පුද්ගලයා මුලදී ඒ රේකාව තමයි දිගම රේකාව කියලා ප්‍රකාශ කරත් අර වටේ ඉන්න කලින් සැලසුම් කරපු පිරිස දුන්න උත්තරේ ගැනේ බීරේකාව තමයි උත්තරේ කියන එක දුන්න නිසා මේ පරීක්ෂණයට ලක්වෙන සැබෑ පුද්ගලයාත් තමන්ගේ පිළිතුර අර වටේ කලින් සැලසුම් කරපු පිරිසගේ පිළිතුරට අනුව වෙනස් කරගන්න. සමාජයේ බහුතරයක් දෙනා එකම රැල්ලට යනකොට අපේ මොලත් කටයුතු කරන්නේ ඒ රැල්ලටම එකතුවෙන්. පෙරදිග දර්ශනවලදීත් මේක ඉතා පැහැදිලිව ප්‍රකාශන කරලා තියෙනවා. කිසිම දෙයක් බහුතරයක් දෙනා ප්‍රකාශ කළ පලියට හෝ සම්ප්‍රදායෙන් පලියට එක සත්‍යය කියා පිළිගන්න එපා කියලා. මොකද රැල්ල කියන්නේ තවත් කෙනෙක් විසින් ඔබේ තීරණ වෙනස් කරන්න හදපු තවත් එක සූක්ෂම උපක්‍රමයක් විතරයි. එහෙනම් කොහොමද අපි මේ බාහිර බලපෑම් වලින් බේරෙන්නේ? අපේ මනසට බාහිරින් එන දත්තවලට ඇතුල්ලීමට නොදී ඉන්න අපිට හැකියාවක් නෑ. හැබැයි අපිට පුළුවන් මේ ඇතුල්වෙන දත්තවලින් අපේ ජීවිතයේ තීරණවලට වෙන බලපෑම නැති කළ දාන්න. ඒ සඳහා සරල පියවර දෙකක් මෙන්න. ඊළඟවතාවේ සෝෂල් මීඩිය පෝස්ට් එකක් දැකපු ෂණිකව කේන්ති ගන්නේ නැතුව, රැල්ලට කමෙන්ට් කරන්න නැතුව, රැල්ලට ෂෙයා කරන්න නැතුව තප්පර 5ක් නතර වෙන්න. ඒ තප්පර 5 ඇතුළතදී ඔබ ඔබගෙන් මහන්න මම මේ කරන්න යන වැඩේ ඇත්තටම කරන්නේ මගේ උවමනාවකටද? එහෙමත් නැත්නම් මේ පෝස්ට් එක හදපු කෙනාගේ උවමනාවකටද? එහෙමත් නැත්නම් ඇල්ගොරිතම් එකේ උවමනාවකටද කියලා. ඒ තප්පර 5 ඇතුළත ඔබ නතර වුණාම අර බාහිරින් වන මනසට කරන බාහිරින් වන බලපෑම ඉබේම නතර වෙලා ඔබගේ මනසේ පාලනය නැවතත් ඔබේ අතර ලැබෙනවා. මීළඟ වතාවේ අලුත් තොරතුරක් දැක්ක සැනින් ඒක ගිලින් නැතුව ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ මොකක් හරි දැක්ක සැනින් මේක පිටිපස්ස තියෙන ඇත්තම කතාව මොකක්ද? මෙතනදී මෙයාලා මගේ අවධානය හොරකම් කරන්න යොදාගෙන තියෙන උපක්‍රමය මොකද්ද? මෙන්න මේ විදිහට ප්‍රශ්න කරන්න පුරුදු වුණාම බාහිරින් එන බලපෑම නිකම් අඩු වෙලා යනවා වගේම ඔවුන්ට ඔබගේ තීරණවලට බලපෑම් කිරීමේ හැකියාවත් ඉක්මනින්ම අඩු වෙලා යනවා. මේ ලෝකයේ වටිනාම සහ බලවත්ම දේ තමයි ඔබගේ අවධානය සහ ඔබගේ මනස. ඉතින් කිසිම ඇල්ගොරිතම් එකකට කිසිම සමාගමකට නූල් ඇදලා පාලනය කරන්න දෙන්න රූකඩයක් වෙන්න දෙන්න එපා. ඔබේ මනසේ සහ තීරණවල ස්වාමියා විය යුත්තේ ඔබම පමණයි. ඉතින් ඔබත් නොදැනුවත්වම ඔබගේ මේ මනසට බාහිරින් වන බලපෑම් වලට අහු වුණ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ අත්දැකීමත් අපිත් එක්ක සංවාදයට යොදාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ විදිහේ සමාජයේ සහ මිනිස් මනෝවිද්‍යාත්මක කරුණු ගැන දිගටම සංවාද කරන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අවසාන වශයෙන් නොදැනුවත්කම ඔබව වහල් භාවයට පත් කරනකොට දැනුවත්කම ඔබව නිදහස් කරනවා. නැවතත් මෙවැනිම වටිනා විශ්ලේෂණයකින් හමු වෙමු. සුබ දවසක්.